හලෝ කොහොමද මචල්ලා ඉතින් මඟ දවට කියලා දෙන්නම් මෙන් මේ වගේ ලස්සන ඇනිමේෂන් කාටුන් එකක් විනාඩියෙන් හදාගන්න විදිය. ඉතින් මේක හරිම සරලයි කිසිම වාට මුදලක් ගෙවන්න ඕනේ නැහැ මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඔක්කොටම කලින් චූටි වෙලාවක් කරන් channel එක subscribe කරලා ඉන්නකෝ. මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් PC එකෙන් කරන්නත් පුළුවන්. ඉතින් මම PC එකෙන් කරගෙන යන ගමන් මම ඔයාලට මැදදී කියලා දෙන්නම් ෆෝන් එකෙන් කරන විදිය කිසිම වෙනසක් නැහැ මේ විදිහම තමයි. ඉතින් PC එකෙන් යනවනම් මුලින්ම ඔයාගේ Google Chrome app එක open කරගන්න. app එක open කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන search bar එකක් තියෙනවා. මෙන්න මේ search bar එක ඔයා type කරන්න ඕනේ Adobe Express කියලා. ඉතින් මෙන්න මේ විදිහට හරියට ඔයා Adobe Express කියලා type කරගන්න. type කරගෙන enter කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Adobe Express site එකේ link එක උඩින්ම තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතනින් තියෙනවා Adobe Express free භාවිතා කරන්න පුළුවන්. මෙතන get Adobe Express free කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ අපේ email එක දීලා සාමාන්‍ය විදිහට account එකක් හදන්න. ඉතින් account එකක් තියෙනවා නම් මෙතන email එක දීලා log වෙන්න පුළුවන්. account එකක් නැත්නම් ඔයා කරන්න ඕනේ නැත්නම් මෙතන තියෙනවා new user කියලා. එතන තියෙනවා create an account කියලා බටන් එක. මේක උඩ එකපාරක් ඔයා ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ email එක්කයි මේකට ගැලපෙන password එක්කයි මුලින්ම ඔයා ගහගන්න ඕනේ. ඔයාගේ තියෙන Gmail එක මේ විදිහට type කරගන්න. ඉතින් මමත් මගේ තියෙන Gmail account එක මේ විදිහට type කරගන්නවා. ඊට පස්සේ මේකේ විශේෂම දේ තමයි password එක. password එක ගහද්දි අංක ඒ කියන්නේ 8ක් හෝ 8ට වඩා වැඩි වෙන්න ඕනේ password එක යකුරු. ඊට පස්සේ simple ලකුරක්, capital ලකුරක්, ඉලක්කමක් මෙන්න මේ ටික හරියටම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඒ ටික හරියට ගහගත්තට පස්සේ යට තියෙන continue කියලා බටන් එකක්. මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ first name එක සහ last name එක අහනවා. පළවෙනි නම සහ අන්තිම නම. ඒ ටිකත් ඔයා හරියටම type කරගන්න. type කරගත්තට පස්සේ ඔයාගේ උපන් මාසය සහ උපන් අවුරුද්ද අහනවා. ඉතින් මේ විදිහට මමත් ඒ ටික අදාළ ටික සිලෙක්ට් කරගන්න. ඔයත් මේ ටික හරියටම කරගන්න. ෆෝන් එකෙන් කරත් මේ ටික එනවා, PC එකෙන් කරත් මේ ටික එනවා. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙනවා යටින් එයාලගේ ඇග්‍රීමන්ට් එකක්. ඒකට ටික් එකක් දාන්න මෙන්න මේ විදිහට. ටික් එකක් දාලා මෙතන තියෙනවා create account කියලා නිල් පාට බටන් එකක් යටම. මෙන්න මේක උඩ ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ අපේ account එක මෙන්න මේ විදිහට Adobe Express එක create වෙනවා. ඊට පස්සේ මෙතන personal කියලා එකක් තියෙනවා. personal කියන එක ටික් එක දාලා next කරන්න. හරි. ඒක කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේකේ පාතට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන දැන් ටිකක් පාතට යනවා. පාතට ගියාට පස්සේ තමයි තියෙන්නේ මෙතන animate character කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක. ඉතින් මම පෙන්නන්නම් මම දැන් ෆෝන් එකටත් යනවා. ඉතින් ෆෝන් එකෙත් පෙන්න Google Play Store එකට ගියා. මෙතනින් Adobe Express කියලා අපි type කරගත්තා. ඊට පස්සේ app එක search කරගෙන ඒක download කරලා open කරාට පස්සේ ඒකෙත් යාළුවනේ මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙතන තියෙනවා පාතට පොඩි ඊතලයක්. මේ තියෙන මේ ඊතලයේ උඩට ක්ලික් කරාට පස්සේ මෙතනින් animate character කියන එකක් එනවා. ඉතින් ඔන්නද මම ඊතලයේ උඩ ක්ලික් කරා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් animate character කියන option එක. ඉතින් මේ තියෙන්නේ ඒකත් ඒ විදිහම තමයි ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ ටික හරියටම කරගන්න. ඉතින් ඊටු ටිකත් මේ PC එකේනොත් phone එකේනොත් දෙකම එකයි. ඒ හින්දා මම PC එකෙන්ම දැන් කරගෙන යනවා. animate character කියන කොට එකපාරක් ක්ලික් කරාට පස්සේ මේ වගේ එනවා අපිට වීඩියෝ එකට හදාන්නලා characters. මෙතන characters ඔයාලට බලා ගන්න පුළුවන් 100 ගාණක් තියෙනවා. ඇතිතරම් characters තියෙනවා. ඔයාලට කැමති character එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට characters මාරු කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට මෙතන character කියලා option එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන background මාරු කරගන්න පුළුවන්. character කියන එකට එහා පැත්තට දකුණු පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇතිතරම් background තියෙනවා. ඉතින් මුලින්ම ඔයා හොඳ character එකක් තෝරගන්න. ඊට පස්සේ මේ මෙතනින් මෙන්න මේ ඩොට් එක ඉස්සරහට පිටිපස්සට ඇදලා මේ කැරක්ටර් එකේ සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ බෑග්ග්‍රවුන්ඩ් කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සෙත් 100 ගාණක් බෑග්ග්‍රවුන්ඩ් ඔයාලට මේකෙන් තියෙනවා. ඇති තරම් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට ඔයා කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්න. ඊට පස්සේ මෙතන සයිස් තියෙනවා. ඉතින් ඔයා YouTube short දාන්න හරි එහෙම නැත්නම් TikTok දාන්න හරි එනම් මෙතන මේ 9 16 කියන සයිස් එක තෝරගන්න ඕනේ. හරිද? ඒ වගේ සයිස් තියෙනවා. එක සයිස් තියෙනවා. ඒ කියන්නේ හරි හතර සයිස් එක 1/1 කියන්නේ. ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් කියලා තියෙන්නේ YouTube પર මේ තිර ඒ කියන්නේ හරස් අතර වගේ වීඩියෝ දානවා නම් ඒවා. ඉතින් මම මේ වගේ කැරක්ටර් එකක් මුලින්ම දැන් තෝරගෙන ඉන්නම් කොහොමද හදන්නේ කියලා. ඔය මුලින්ම කැරක්ටර් එක තෝරගන්න. තෝරගෙන මේකට මම මේ කැරක්ටර් එක දැන් තෝරගන්නවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකත් මම මේ කොළ පාට එකම එකට දාගත්තා. ඊට පස්සේ සයිස් එක මේක මම දැන් YouTube දාන්න නෙමෙයි හදන්නේ. සාමාන්‍යයෙන් නිකන් වීඩියෝ එකක් හදන්නේ. එහෙනම් මම 1/1 කියන එක දාගන්නවා. ඉතින් YouTube short නම් එහෙම නැත්නම් TikTok නම් ඔයා 9 16 කියන මෙන්න මේ size එක තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් normal විදිහට හදනවා නම් ඔයාට මේ මෙන්න මේ landscape එක එහෙම නැත්නම් square කියන එක 1/1 කියන එක මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන මේ ටික ඔක්කොම හරියට කරගත්තා නම් මෙතන record කියලා බටන් එකක් තියෙනවා. එතකොට ඔයාට record කරන එක allow කරන්නද කියලා හයි. එතකොට මේ මෙතන උඩින්ම තියෙන allow while
visit the site කියන එකට ඔයා ක්ලික් කරගන්න ඕනේ. මේක ක්ලික් කරගත්තට පස්සේ තප්පර 3ක් ගියාට පස්සේ ඔයාගේ voice එක රෙකෝඩ් කරන්න එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි voice එක රෙකෝඩ් වෙන්නේ යාළුවනේ. ඉතින් මේක අපිට ඇතිතරමක් voice එක අදාළ ටික රෙකෝඩ් කරාට පස්සේ අපිට මෙතන done කියන නිල් පාට බටන් එකට එකපාරක් ක්ලික් කරගන්න පුළුවන්. මතක තියාගන්න මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට කර හැකි මේක කැරක්ටර් එකට මේ done කියන එක දුන්නාට පස්සේ voice එක රෙකෝඩ් කරලා කැරක්ටර් එකත් ඒ voice එකට අනුව හැඩ ගැස්වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ජෙනරේට් වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ වීඩියෝ එක නිර්මාණය වෙනවා. ජෙනරේට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක 99%ක් වගේ වුණාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. අපිට මෙතනින් මේක ප්ලේ කරලා බලන්නත් පුළුවන්. ඉතින් මම ඔන්න මේ විදිහට දැන් ප්ලේ හලෝ කරනවා. කොහමද මචල්ලා? ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ වගේ ලස්සන ඇනිමේෂන් කාටුන් එකක් විනාඩියෙන් හදාගන්න විදිය. ඉතින් මේක හරිම සරලයි. කිසිම ඔයාලට මුදලක් ගෙවන්න ඕනේ නැහැ. මේක මෙන්න මේ විදිහට ඔයා ප්ලේ කරගත්තට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඔයාලට කැමති දෙයකට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්න, notification bell button එක all දාගන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. සුබ දවසක් වේවා.